මේ බලන්න මේ බොටම් නෙට් එක මේ টොප් නෙට් එක. ඉතින් උඩ දැලෙන් තමයි මේ ස්ලැබ් එක දෙදරීම වළක්වන්නේ. ভাইබ්‍රේට් වෙන එක අඩු කරන්නේ. එතකොට මේ කවර් බ්ලොක්ස් තියන්න ඕන. මේ තියෙන මේ කවර් බ්ලොක්ස්. ඉතින් ඉස්සර නම් මේවා සයිඩ් එකේ හැදුවා දැන් හරි පහසුයි කඩෙන් මිලට ගන්න පුළුවන් ලාභයි. මෙන්න මේ වගේ කවර් බ්ලොක්ස් මතක ඇතුව තියන්න. මේව නැති වුණාම තමයි ෂටර් රිමූව් කරාට පස්සේ ඔයාලයි ස්ලැබ් එකේ යටින් කම්බි පේන්නේ. ඊට පස්සේ කම්බි මර කඩ කනවා, ප්ලාස්ටර් එක හැලෙනවා, පොටි දිය වෙනවා. ඒ වගේ ගැටලු වලට මුණ පාන්නේ මෙන්න මේ වගේ කවර් බොක්ස් ඒ හරි දුරින් නොතෙබුවා. ඒ හරි ස්පෑන් එකෙන් තියන්නේ. ඉතින් ගොඩාක් ගෙවල් වල මේ টොප් නෙට් දාන්නේ නැහැ. ඔයාලා දන්නෙත් නැහැ. ස්ලැබ් කරන කය ඇවිල්ලා බොටම් නෙට් එක විතරක් දානවා. ස්ලැබ් එකේ thickness එක අඩු වුණාම දෙදරනවා. ඒ සම ගොඩාක් අය අපිට කමෙන්ට් කරනවා ෆොටෝස් සේවනවා ස්ලැබ් එක දෙදරනවා කියනවා. ස්ලැබ් එකේ ප්ලාස්ටර් පොටි දියා කඩන් වටිනවා. මෙන්න මේ වගේ පොඩි දේවල් අමතක වෙයි. නොසලකෙදී. ඔයාලගේ බාසුන් නැහැ ඒක නොකරොතින් ඔයාලා මේ මතක ඇතුව ඒක මතක් කරලා කොන්ට්‍රැක්ටර් කියලා කරගන්න. ඉතින් මේ හොඳ කම්පැනියක් මේක පිළිවෙලට කරනවා. හොඳ කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක්. ඉතින් යාළුවා ඒවා පිළිවෙලට කරනවා. බලපුරුද්දෙන් අත්දැකීමෙන් කරනවා. ඉතින් ඔයාලා කොන්ට්‍රැක්ටර් කෙනෙක් තෝරගන්නකොට තමයි සම්බන්ධ වෙන පිළිවෙලට වැඩ කරන කෙනෙක් තෝරගත්තොත් අමතර ගානක් ගෙවුවත් පාඩුයි. ඔයාලා ටීఓ වල ඉන්නවා. බලන්න ගාව සුපර්වයිසර්ස්ලා ඉන්නවා. ටීஓ මාත් යාළුවාට ප්‍රේමස් කරන්න. ඒ වුණාට වැඩ පිළිවෙලට රිපෙයාර් කරන්න ගියොත් ඊට වඩා වියදමක් දරන්න වෙනවා සමානට කරගන්නත් බෑ. රිපෙයාර් කරන්න බෑ සමාන අවස්ථාවල. සබ් කඩන් වැටෙනවා දෙදරනවා ඒව හදන්න බෑනේ ආපහු. ඉතින් ඒකද මේ ගැනත් ඔයාලා දැනුවත්